ගෙදර හොයාගන්න බබු. නම කියන්නකො ඉස්සෙල්ලා. නම ගම දැනගන්න බෑ. ගෙදර දැනගන්න කලින්. මගේ නම උමාසා. උමාසා. උමාසා කියන්නේ කොහෙද ගියේ එතකොට? මං ගියාර කොළඹ පැත්තේ තියෙනවා කියපු ගමකට. කොළඹ පැත්තේ තියෙනවා කියපු ගමකට කොළඹ ගන්නව ගෙදර ගන්න මාරාචි කෙනෙක්. දැන් ගෙදර කොහේ කියලාද හිතන් ඉන්නේ? අර පැත්තේ තිබුණේ. ඒ පැත්තේ ඔය පැත්තේ ගියොත් නම් නාගෙන වෙන්න පුළුවන්. ඒ පැත්තේ තිබුණා දැන් නෑ ඒක. ඒ පැත්තේ නෑ දප්පුරතුමා ඒක මේ ගේ කඩලා තියෙන්නේ. මම දන්නේ ඒක අර හැදුව කියන්නේ දප්පුරතුමා අම්මලා බවාදලා තියෙන්නේ. මට කිව්වනේ හදනවා කියලා. ඒකත් ඇත්තනේ නේ. ඒ අයිටි කාර්යයට කියන්නේ මේ හදනවා කියන්නේ අර කමන්නේ. අපි මේ මාත්‍ය දන්න හොඳට මේ ඉතාලියෙන් වල මේ ජෝල් කරවගෙන ගන්න මාත්‍ය පොඩ්ඩක් ওই මාත්‍රුගේ නෝනලාගේ නාම යන්නක ගේ තියෙන තැන දන්නවද කියලා. නැත්තම් ඔය කොහෙද හරි කියලා හොයලා දෙන්න නැත. හරි. මේක දාලා තියෙන්නේ බිබිල පැත්තේ. බිබිල පැත්තේ කියන්නේ මේ මොන්දාගල දිහා. දැන් මේ කොණ්ඩේ කපන්නලා තියෙනකොට මේ කෙනෙක් ඇවිල්ලා වල්ලා ඉන්න හැබැයි රවුල නැහැ කොණ්ඩේ විතරයි කපන්න වෙන්නේ. කවන්න කපලා දාන්න බෙල්ල මුලින් හරි කමන්නේ කපලා දාන්න. කපනවා. ඒ මුළු කට්ටි ගන්න කපන්න ඕනේ. නෑ පිටිපත් එක. මම හිතන්නේ ඔපරේෂන් එකක් කරන්න ගමන්ද ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් ඉස්සර බලන්න. කොල්ල එකක් හොවද? කටු තියෙනවා පිටි තියෙනවා. හරි. දැන් මේ රටට දෙකේ අඩ දෙක නෑ මොකද්ද වහගන්න ආවේ? මේ සපත්තු බලන්න මෙතන සපත්තු ගන්න තරම් කියනවා. මෙතන වෙන්නේ පොඩි අරුසයක් තියෙන්නේ. මං හිතන්නේ අර දෙන්නෙක් සපත්තු දෙකක් නෑ කියලා අරන් කොන්නේ මම මේක කියන්න ආගරි බෙල්ලම බලන්න මිනිස්සෙක් කෙනා ඕන ළඟට ඇවිල්ලා අපිට ඉන්නේම දුවනවා. මම ධම්මරතන ආංග්‍රේ තමයි. පොඩ්ඩක් ගොඩැත්තෙන් ගිහිල්ලා අපි ධම්මරතන ආංග්‍රේගෙන් ආපාතලනේ මම දන්නේ නැහැ මෙහි කවුරුත් ඉන්නවද කියලා සපත්තු වහන්න කෙනෙක්. ගන්නනේ වෙලාවට රැවුල පොඩ්ඩක් තියෙනවා. මේ නම කියන්න බලන්නකො අපේ බාබර් මහත්තයාගේ. YAUM දිනපාල. කවුද අප්පා නම දෙන්නේ? මගේ අම්මා. හොඳයි අම්මා හොඳ නමක් දාලා තියෙනවා. අපිට පොඩ්ඩක් කියමුකෝ ඇත්ත නම. DM සද. ගොඩට කැඩිච්චයි තමයි අත ගොඩාක් හිතා ගන්න. කොයි බල්බිට වෙන්නන්නකො බලන්න පොඩ්ඩක් හිතා ගන්න විදිය මේ පැත්තේ පොඩ්ඩක් රකපාල. අපේ ඉංග්‍රීසි මහත්තයාගේ නම කියලා. ඉංග්‍රීසි මහත්තයාගේ නම කියලා. දී කුසල්. දී කුසල්. කුසල් දෙලක් අකුසල්මයි කරන්නේ. අරුද කියන්නේ අමිත් එක බේක් නැතුණා එතකොට දෙනවා නම් දැන් හිටියද බලපන්
Mic on nada. Yang harus mereka වැඩ කර